සුබ දවසක් සියලුම දෙනාට. අද වීඩියෝ එකෙන් මම ඕගොල්ලන්ට ගෙනාවේ ප්ලාන්ට් නර්සරි එකක ස්ප්‍රේ සහ ස්ප්‍රින්කල් ඉරිගේෂන් සිස්ටම් එකක් කරපු ආකාරය ගැනයි. වීඩියෝ එකට යන්න කලින් වෙනදා වගේ මතක් කරනවා ඔයාගේ ගාඩන් එකට ඒ වගේම ඔයාගේ වගාවට තනියම ඉරිගේෂන් සිස්ටම් එකක් සවි කරගන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් දැන් අපේ YouTube channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඒ සඳහා අවශ්‍ය දැනුම අපි ඔයාලට නිරන්තරයෙන්ම ලබා දෙනවා. හරි එහෙනම් ඉතින් වැඩි කතා බහන්න නැතුව අපි යමු වීඩියෝ එකට. හරි අපි මුලින්ම මේ මල් පැල පාත්ති වලට ස්ප්‍රේ නොසල් සවි කරගන්න එක තමයි කරන්නේ. එතනදී අපි මේන් ලයින් එකට අඟලේ PVC පයිප් තමයි අරගෙන තියෙන්නේ. අපි මේ හැම පාත්තියකටම ලැටරල් ලයින් දාගෙන තියෙනවා. එතනදී අපි අඟලෙන් භාගේ T reducer වලට භාගේ PVC පයිප් එක කනෙක්ට් කරලා මේ විදිහට වැල් සොකට් දාගෙන තියෙනවා. මේ වැල් සොකට් වලට තමයි නොසල් කප් එක සවි වෙන්නේ. ඉතින් මේ හැම ලැටරල් ලයින් එකටම අපි වෙන වෙනම බෝල් වැලුත් දාගෙන තියෙනවා. ඉතින් මේ විදිහටම අඟලේ මේන් ලයින් එකෙන් භාගේ ලයින් වලට රිඩියුස් කරලා තමයි බ්ලේඩ් හෙඩ් ස්ප්‍රින්කල් අපි දාගෙන තියෙන්නේ. හරි ඉතින් අපි මේ විදිහට ඉන්ස්ටෝලින් එක කරගෙන ගිහිල්ලා මේ විදිහට වතුර යවලා ලයින් එක වොෂ් කරගෙන තමයි මේ නොසල් කප් ටික සවි කරගන්නේ. හරි ඉතින් දැන් අපේ වැඩ ටික අවසන් වෙලා තියෙනවා. අපි දැන් බලමු සිස්ටම් එක කොහොමද වැඩ කරන්නේ කියලා.